අදත් හරිම ලස්සන දවසක්. අපි අද යන්නේ ලස්සනම කන්දක් නගින්න ලංකාවේ තියෙන. ඇත්තටම කන්දක් නගින්න කිව්වට මේක වන්දනා ගමනක් අපි යන්නේ. සමහර අය නම් මෙතන දැකලා පුරුදු වෙති. අපි දැන් ඉන්නේ බත්තලුවේ. අපිත් එක්ක සිරිපා කරුණා කරපු කට්ටිය දන්නවා අපි මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. අපි කලින් ගියා බත්තලුවේ පැරඩයිස් ට්‍රේල් එකෙන් සිරිපා කරුණා කරන්න. අපි අද යන්න හිතාගෙන ඉන්නේ අනිත් පාරේ. ඒ කියන්නේ බත්තලුවේ අග්ගලදොල ට්‍රේල් එක නැත්තම් බත්තලුවේ වෝටර්ෆෝල් ට්‍රේල් එක කරන්න. මේකත් හරිම ලස්සන අත්දැකීමක් වෙයි. අපිට මේ ගඟ දිගේම තමයි උඩට යන්න තියෙන. ඔයාලට පේනවා වගේ පිටවස්සේ මේ පරිසරය. අපිත් එක්ක සිරිපා කරුණා කරපු කට්ටිය දන්නවා දැනටමත්. සිරිපාලේ කරුණා කරන්න ප්‍රධාන පාරවල් 8ක් තියෙනවා. එතනින් හැරන් ඊට පස්සේ රත්නපුර රජමාවත කුරුටේ රත්නමාවත තමයි ගොඩක්ම කට්ටිය දන්න ප්‍රසිද්ධ මාර්ග තුන. ඊට අමතරව වනගත මාර්ග තුනක් තියෙනවා. දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය, සඳකල තැන්න මාර්ගය සහ දැරණියකල උඩමාලිවඩ මාර්ගය. ඔය තුනටත් අමතරව ගත්තොත් ගඟ දිගේ යන්න. ඒ කියන්නේ අප්‍රකට දුෂ්කර මාර්ග දෙකක් තියෙනවා. එකක් බත්තලුවේ පැරඩයිස් ට්‍රේල් එක, අනිත් එක බත්තලුවේ අග්ගලදොල ට්‍රේල් එක. ඒතකොට අපි යන්න හදන්නේ අන්තිමට කියපු බත්තලුවේ අග්ගලදොල ට්‍රේල් එකේ තමයි යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් 1415ක විතර උසින්. අපිට ඊළඟට හම්බ වෙන්න තියෙන මං සලකුණ තමයි බත්තලුවේ වයිහන්දිය. ඒක තියෙන්නේ 1450 විතර. ඒ කියන්නේ තව මීටර් 35ක් විතර අපිට ගඟ දිගේ උඩට නගින්න තියෙනවා. ඒ ලෑන්ඩ්මාර්ක් එකට යන්න. අපි හැමීට ගඟ දිගේ යමු. ඇත්තටම මාරම ලස්සනයි. සිරිපාදේ ඇත්තට මේ පිටිපස්සෙන් පේන්න ඕනේ මීදුමෙන් වැහිලා තියෙන්න දැන් නම්. අපි ඉස්සරහට යමු. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි ඉස්සරහට. මේ තියෙන්නේ දැන් මං ඉන්න තැන තියෙන පරිසරය. මේ බත්තලුවේ බලන්න වතුර වල තියෙන පිරිසිදු බව. බත්තලුවේ හැම ගලාගෙන යනවා. අපිට යන්න තියෙන්නේ බත්තලුවේ දිගේ ඉහළට. ඔන්න හරියෙන් සිරිපාදේ පේන්න ඕනේ අපිට. හැබැයි මීදුමෙන් වැහිලා තියෙන්නේ පේන්නේ නැහැ. අපිට මෙන්න මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න ඔය ගඟ දිගේ තමයි උඩහට යන්න තියෙන්නේ. අපි හැමීට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට. අපි ගඟට බැස්ස තැන ඉඳන් පැය කාලයක් විතර ගඟ දිගේ උඩට ආවා. දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක බලන්න. ගඟ හරිම දඟකාර විදිහට පල්ලෙහාට ගලාගෙන යනවා. ජැක්සන් ඇන්තනි මහත්තයා ගඟ දිගේ යන ගමන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ගඟකුත් නිකන් හරියට අපේ ජීවිතේ වගේ. ඒ කියන්නේ ගඟක් හරි සාරවත් උල්පතකින් උපදිනවා. ඊට පස්සේ එයාගේ දඟකාර කෙලිල් වල අවදිය පහු කරනවා පොඩි දිය පාරක් විදියට. ඊට පස්සේ එයා එන්න එයාගේ ජල භාරය වැඩි කරගෙන එයාගේ දිය පාරක් විදියට පහු කරනවා. ඊට පස්සේ එයා එන්න එයාගේ දඟකාර කෙලිල් වල අවදිය පහු කරනවා පොඩි දිය පාරක් විදියට. ඊට පස්සේ එයා එන්න එයාගේ ජල භාරය වැඩි කරගෙන එයාගේ දිය පාරක් විදියට පහු කරනවා. ඊට පස්සේ එයා එන්න එයාගේ දඟකාර කෙලිල් වල අවදිය පහු කරනවා පොඩි දිය පාරක් විදියට. ඊට පස්සේ එයා එන්න එයාගේ දඟකාර කෙලිල් වල අවදිය පහු කරනවා පොඩි දිය පාරක් විදියට.
තරුණ අවධියට යනවා. තරුණ අවධියට ගියාට පස්සේ ආයෙ තව එක එක අතු ගංගා එකතු වෙලා එයා එයාගේ මැදිවියට ගියාට පස්සේ ජලභාරය තවත් වැඩි වෙනවා. ඊට පස්සේ එයා අන්තිමට ගම් මෝයකින් මහ මුහුදත් එක්ක එකතු වෙනවා. අපේ ජීවිතෙත් ඒ වගේම තමයි අපි ඉපදෙනවා. තරුණ කාලේ තියෙනවා, මැදිවියට යනවා, වයසට යනවා, අන්තිමට මරණයටපත් වෙනවා. එතකොට මේ කතාව ඇත්තටම හරිම සාධාරණ කතාවක්. ජැක්සන් ඇන්තනි මහත්තයා මේ කතාව කියන්නේ ගඟදි කියන මහවැලි ගඟදි කියන ගමන් අපි මේ කතාව කියන්නේ බත්තලෝයේදී කියන ගමන්. අපි යමු ඉස්සරහට. අපි බත්තලෝයේ වයිහන්දියට ආවා. මෙතනින් තමයි පාර දෙකට බෙදෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම් හරියට මෙන්න මේ පැත්තට පාරක් යනවා. ඕක තමයි පැරඩයිස් ඇල්ල පැත්තට යන පාර. එකකින් අපි ගියා. ඔයාලා බලන්න ආසයි නම් ඒ වීඩියෝ එකත් බලන්න. මෙන්න මේ පැත්තට තමයි අග්ගලදොල යන්නේ. අපි අද යන්නේ හිතාගෙන යන්නේ පාරේ. හරියටම ගත්තොත් අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් 1450ක් විතර උඩින් මීටර්. අග්ගලාදොල දෙහෙනකන්ද මුක්කොත්ත මාර්ගයට එකතු වෙන්නේ මීටර 1700න් විතර. ඒ කියන්නේ අපිට තව මීටර් 250ක් විතර නැග්මක් තියෙන මෙතන ඉඳන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාර දිගේ. ඔකට කියන්නේ වෝටර්ෆෝල් ට්‍රේල් එක කියලා. ඒ කියන්නේ මේ දියලි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට. මේ තියෙන්නේ බත්තලෝයේ පැරඩයිස් ඇල්ලට යන පාර. මේ තියෙන්නේ බත්තලෝයේ අග්ගලදොල පාර. අපි අද යන්නේ ඔන්න ඔය පාරේ. ඔය දෙකම එකට එකතු වෙලා මෙන්න මෙහෙම බත්තලෝය ඉස්සරහට ගලාගෙන යනවා. අපි මෙන්න මේ පැත්තෙන් දැන් තමයි ආවේ. තාම වෙලාව උදේ 7:00යි. ඒ කියන්නේ අපිට විනාඩි 45ක විතර වෙලාවක් තමයි ගියේ අපි ගඟට බහපු තැන ඉඳන් වයිහන්දියට එන්න. අපි බලමු මෙතන ඉඳන් අග්ගලදොල දෙහෙන කන්ද මුක්කොත්ත පාරට වැඩෙන තැනට අපිට කොච්චරලා යයිද කියලා. අපි යමු ඉස්සරහට. අපි බත්තලුවට බහැපු වෙලාවේ සිරිපාද මිස්බෙන් වැහිලා තිබ්බේ. හැබැයි අපේ ගමනේ පළවෙනි වතාවට අපි සිරිපාද දැක්කා බත්තලුවේ වයිහන්දියේදී. මේ බලන්න ගස් රස්සෙන් වලට පේනවද දන්නේ නැහැ. සිරිපාද උඩමළුව පේනවා. මෙන්න මෙතන. සිරිපාද උඩමළුව ආට ලස්සනට පේනවා මෙතනට. අපි කරුණා කරන්න ඕනේ ඔන්න ඔතනට තමයි. අපි යන්න ඕනි පාර වැටිලා තියෙන්නේ. ඒ ඔස්සේම තමයි. මෙන්න මෙතනින් තමයි අපි යන්න ඕනේ. දැන් වෙලාව උදේ 8යි. ඔයාලට පේනවා ඇති අපේ පිටිපස්සෙන් දියැල්ල. අපිට අද දවසේ හම්බෙන පළවෙනි දියැල්ල තමයි මේක. අපි මේක තරණය කරන්න ඕනි. කියන්නේ මේක උඩට අපි නගින්න ඕනි. අපිට ඒක කරන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. අපි ගිහිල්ලා බලමු මොකක් හරි විදිහක් ඇති. මේ පළවෙනි එක මේ වගේ තව ගොඩක් අපිට ඉස්සරහට හම්බ වෙන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. අපි ඉස්සරහට.
අපි තාම අර පෙන්නපු දියැල්ල නගින ගමන් ඉන්නේ. ඒකේ අපිට ස්ක්‍රීන් එකේ පෙවුනේ පොඩ්ඩයිනේ. හැබැයි ඒක උඩට උඩට සෑහෙන්න තියෙනවා. මේ බලන්න. දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක. ඔන්න ඔය හෙල අපි නැගගෙන ආවේ. අපි සමහර තැන්වල ඇල්ල දිගේම නගින්න නැතුව ගඟ දිගේ කියන්නේ ඉවුර දිගේ නැග්ගා. මොකද සමහර තැන් තියෙනවා ඇල්ල දිගේ නගින්න බෑ ලිස්සනවා. අපිට දැන් මෙන්න මේ ටිකත් නැග්ගන්න තියෙනවා. අපි උඩට ගිහිල්ලාම හම්බ වෙමු. අපි බලමු මේ ටික කොහොමද නගින්නේ කියලා. අපි අර මම පෙන්නපු දියැල්ල කොහොම හරි නැගගත්තා. ඒ කියන්නේ ඒක මීටර 75ක් විතර නම් උස ඇති අනිවාර්යෙන්. ඒක භාගයක් දුර දියැල්ල දිගේ නගින්න පුළුවන්. ඊටු ටික අපි ආවේ කැලේ කියන්නේ කැලේ හරහා තමයි ආවේ ඌරෙන්. මෙන්න මෙතනින් තමයි මේ දියැල්ල කඩාවැටෙන්න එන්නේ වලට වෙනවා ඇති. මෙතනින් නම් අර අපි කලින් හිටපු පල්ලෙහාටම එකම දියැල්ල තමයි කඩාවැටෙන්න එන්නේ. තට්ටු කඩාගෙන වැටෙනවා. දැන් අපි ඉන්නේ හරි ලස්සන පරිසරයක. මේ බලන්න පිටිපස්සෙන් මගේ දැන් අපිට පොඩි තැන්න ටිකක් තියෙනවා. අපිට තව දියැලි හම්බ වෙන්න ඕනි. අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. හැබැයි තනින් තන ප්ලාස්ටික් පොලිතින් තියෙනවා. මම මේකට හේතු වලට පෙන්නන්නම් තව ටිකක් ඉස්සරහදී. හේතුව ඉතින් වෙන කවුරුත් නෙවෙයි අපේම මිනිස්සු දාලා ගියපු හින්දා තමයි හේතුව. මේ ගඟට ඒ ටික එකතු වෙන්නේ කොහොමද කියන එක මම ඉස්සරහදී පෙන්නන්නම්. මේ තියෙන්නේ ඇත්තටම අපේ රටේ ප්‍රධානම ජල මූලාශ්‍රයක්. ඒ කියන්නේ කැලණි ගඟේ මුල්ම දියාතු තමයි මේ තියෙන්නේ. මේවා අපවිත්‍ර කරනවා කියලා කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ විනාශය මුළු රටටම බලපානවා. ඒ හින්දා ඔයාලා එනවා නම් මේ වගේ දේවල් කරන්න එපා. ප්ලාස්ටික් පොලිතින් ගේනවා නම් ඒ දේවල් ඔයාලත් එක්කම අරගෙන යන්න. අපිට තව ඉස්සරහට යන්න තියෙනවා. අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. අපි යමු ඉස්සරහට. මෙන්න මෙතන තියෙනවා පොඩි බන්ට් එකක් වගේ තැනක්. ඒ කියන්නේ වතුර එකතු වෙන්න හදපු තැනක්. ඒ බන්ට් එක හින්දා මෙන්න මෙතන නිකන් වතුර තටාකයක් හැදිලා තියෙනවා. නිකන් නැචරල් පූල් එකක් වගේ. මේක හදලා තියෙනවා කියලා කියන්නේ මරේවත්තට වතුර අරන් යන්න. හැබැයි දැන් නම් ඒක පාවිච්චි කරගන්න පාටක් නැහැ. ඒකත් මේ පරිසරයටම එකතු වෙලා තියෙන්නේ දැන්. හරිම ලස්සන ජල මාර්ගයක් ඔස්සේ තමයි අපි ඇවිදගෙන යන්නේ. මේ බලන්න මේ ගස්වැල් වෙනම ලෝකයක්. අපි ඉස්සරහට යමු. අපිට තව දියැලිය හම්බ වෙන්න තියෙනවා. තව ලස්සන තැන් ගොඩක් හම්බ වෙන්න තියෙනවා. අපි යමු ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. අර මම පෙන්නපු තැන ඉඳන් පොඩ්ඩක් උඩට එද්දි ගඟ දිගේ යන්න අමාරු තැනක් තියෙනවා. ඒ කියන්නේ හරිම ගැඹුරු තැනක් තියෙනවා. ඒතකොට එතනින් අපිට ගඟ දිගේ එන්න බෑ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා කැලේ දිගේ එන්න. කැලේ දිගේ කට්ටිය ගියපු පාරවල් තියෙනවා. මේ බලන්න මෙන්න මේ වගේ අඩිපාර තියෙනවා. ඒතර ඔන්න අඩිපාර දිගේ හොයාගෙන කැලේ දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. අපිට පල්ලෙහායින් ගඟ ගලාගෙන යනවා. ගඟට සමාන්තරව ගියා නම් හරි. අපි කොයි වෙලේ හරි ආයෙ ගඟට වැටෙන්න ඕනේ. අපි බලමු කොතනද අපි ආයෙ ගඟට එකතු වෙන්නේ කියලා. අපි ඉස්සරහට යමු. දැන් වෙලාව 8:45යි. අපි තාම අග්ගලදොල දිගේ උඩට නගින ගමන් ඉන්නේ. ඇත්තටම මේක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම වෝටර්ෆෝල් ට්‍රේල් එකක් තමයි. මොකද එක දියැලක් ඉවරදී තව දියැලක්. පොඩි පොඩි මේ වගේ දියැලි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා අර මම කලින් පෙන්නනවා වගේ මීටර් 100ක් විතර උඩට නගින්න තියෙන ඒවා. ඒ වගේ වෙලාවල් වලට පරිස්සමට ඉවුර දිගේ උඩට නැග ගන්න තමයි තියෙන්නේ. අපි දැන් මේ අග්ගලදොල දිගේ ඇවිදගෙන යන්නේ. එතකොට අග්ගලදොල කියලා කියන්නේ මම වලට කලින් කිව්වා වගේ කැලණි ගඟේ අතු ගංගාව. එතකොට අතු ගංගාවක් කියන්නේ ඇත්තටම කැලණි ගඟේ මුල්ම දියතුව. එතකොට අර
කවිය තියනවා වගේ කැලණිගඟ පටන් ගන්න සිරිපා අඩවියෙන්ම තමයි. මෙහෙම අග්ගලා දොල ගලාගෙන ගිහිල්ලා අර අපි පහුවෙච්ච වයිහන්තියේදී බත්තලුවට එකතු වෙලා බත්තලුවයයි අග්ගලා දොලයි දෙකම එකතු වෙලා මරේල්ලත් හදාගෙන ඒක වැටෙනවා මවුස්සාගලේ ජලාශයට. මවුස්සාගලේ ජලාශයට වැටුණාට පස්සේ එතනින් ආරම්භ වෙනවා මස්කෙලිය ඔය. මස්කෙලිය ඔයට කළුගලදී කෙහෙල්ගමුව එකතු වෙලා කැලණිගඟ හැදෙනවා. අන්න ඔහම තමයි කැලණිගඟ හැදෙන්නේ. එහෙම ගත්තාම මේ තියෙන්නේ අපි ඇවිදගෙන යන්නේ කැලණිගඟේ සිඟිතියවදී. හරිම දඟකාරයි. තාම ඉපදෙච්ච ගම. අපි එයා දිගේ තමයි මේ ඉස්සරහට ඇවිදගෙන යන්නේ. අපි බලමු සිරිපාද පාදපත්ලයට අපිට මේ ගඟ දිගේ යන්න පුළුවන් වේද කියලා. අපි ඉස්සරහට යමු. හරිම ලස්සනයි පරිසරය බලන්න. ඔයාලට මේ පේනට වඩා මෙතන ලස්සනයි. මට කියන්න වචන නැහැ ඇත්තටම. බලන්න. අපි මේ වගේ පරිසරයක් දිගේ ගඟ දිගේ ඉස්සරහට යනවා. අපි යමු ඉස්සරහට. අපිට තව දියැලක් හම්බුණා. මේකත් අපි තරණය කරන්න ඕනි. මේ වගේ තමයි අපිට හම්බෙච්ච හතරවෙනි හරි පස්වෙනි හරි දියැල්ල. බලන්න. හරිම ලස්සනයි. හැබැයි මේවා නගිද්දි හරි පරිස්සමෙන් කල්පනාවෙන් නගින්න ඕනේ. මොකද මේවා ලිස්සනවා. මෙන්න මෙතන අග්ගලා දොලට නායක් කඩාගෙන අවිල්ලා තියෙනවා. මේ බලන්න මේ ගස් ටික අග්ගලා දොලට පෙරලිලා තියෙනවා. ඒ ඇස්ස වලට පේනවා ඇති මේ කුණු අවිල්ලා තියෙන හැටි. මෙතනදී අපිට සිද්ධ වෙනවා කැලේ ඇස්සෙන් අඩිපාර දිගේ ඉස්සරහට යන්න. අඩිපාරක් හොයාගෙන ඉස්සරහට යන්න වෙනවා අපිට. මෙන්න මේ අඩිපාර තියෙනවා. ඒ කියන්නේ සත්තු ගියපු අඩිපාරවල සහ දැන් නම් මේ පාරේ මිනිස්සු යනවා. එන්නේ අඩිපාර දැන් තියෙනවා මේ පාරේ. අපිට ඒක දිගේ ගිහිල්ලා ආය ගඟට එකතු වෙන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. අර නාය ගියපු තැන අපි කැලේ දිගේ ඇවිල්ලා ආය ගඟට එකතු වුණා. දැන් මෙන්න මේ වගේ තැනිතලාවක් තියෙන්නේ ගලින් ගලට පැන පැන යන්න. අපි තාම උදේ ආහාර ගත්තෙත් නෑ. තව ටිකකින් අපි තේ කෑම ගන්නත් හිතාගෙන ඉන්නවා. දැන් නම් මේ වගේ තැනිතලාවක් තියෙන. දියැලි අපිට බලමු තව හම්බ වෙයිද කියලා. ඉස්සරහින් අපිට හම්බ වෙන්න ඕනි ආය තුම්මන් හන්දිය. එතනට ගියාට පස්සේ නම් අපි දෙහෙනකන්ද මුක්කොත් පාරට බොහොම ළඟින් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු අපිට තව කොච්චර දුරකින්ද හම්බ වෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට. අපිට තව දියැලක් හම්බුණා අපි යන පාරේ. අපි මේකත් තරණය කරගන්න ඕනේ. මේක තරණය කරන්න වෙන්නේ අපිට හිතන විදිහට මෙන්න මේ පැත්තේ උර දිගේ
මෙන්න මෙහෙන් කැලේට තුල් වෙලා ඔන්න උඩ හරියෙන් ආය සංගීක සම්පාත වෙන්න තමයි වෙන්නේ. අපි ගිහිල්ලා බලමු අපිට මේ අභියෝගය කොහොම වෙයිද කියලා. අභියෝගය කොහොම වුණත් ඇත්තටම හරිම ලස්සන දියැල්ල. හරි පරිස්සමෙන් යන්න ඕනේ හැබැයි මොකද මේවා ලිස්සනවා. බලන්න අපි ආව පාර ඔන්න වගේ ගල් පර්වත මැද්දෙන් කැලේ ඇස්සෙන් හරි ලස්සන පාරක් දිගේ තමයි අපි ආවේ. අපි ගිහිල්ලා බලමු තව කොච්චර දුර තියෙනවද කියලා. අපි යමු ඉස්සරහට. දැන් වෙලාව 9:00යි. අපි උදේට කන්න කියලා බැලුවේ. බලන්න මේ වගේ වටපිටාවක ඉඳන් මේ සද්ද අහගෙන මේ වගේ ආහාර වේලක් ගන්නවා කියන එක ඇත්තටම මාරම සැටිස්ෆයින්. බලන්න අපි කන්න හදන්නේ දැන්. වතුර වල ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වතුර අපිට බොන්න වුණත් පුළුවන් එච්චර පිරිසිදුයි. ඉතින් වතුර උස්සගෙන එන්න ඕනේ නැහැ. ඔයාලත් එනවා නම් අපිට තව දුර යන්න තියෙනවා. අපි ඊට කලින් කාලෙමු එන අපි කාලා ඔයාලා වයි හම්බෙන්න. අපි දැන් ඉන්නේ මෙන්න මේ වගේ දියඇලි දාමයක. අපිට මේ දියඇලි දාමය තරණය කරන්න තියෙන්නේ මෙන්න මේ ඉවුර දිගේ. හැබැයි හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේවා මෙහෙම තිබ්බට ඒක ගැඹුරුයි මේ හරිය. ඒ කියන්නේ ඔයාලා නාන්න වගේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වගේ තැන් තෝරගන්න එපා. මොකද නාන්න මීට වඩා හොඳ ආරක්ෂිත තැන් ඕනි තරම් තියෙනවා. දැන් බලන්න අපි ඉන්න තැන මාරම ලස්සන පරිසරයක්. මේ දියැල්ල අපි තරණය කරේත් මෙන්න මේ උර දිගේ. මේ ඔයාලට පේන හැටි පාර තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ගියපු පාරවල් තියෙනවා සහ සත්තු ගියපු පාරවල් තියෙනවා. අපිට ඒවා දිගේ කැලේ හරහා ගඟට සමාන්තර උඩට යන්න පුළුවන්. එහෙම තැන් අපිට හම්බ වෙනවා. ගඟ දිගේම අපිට යන්න බෑ. අපි අග්ගලාද වලට පොඩ කිට්ටු වෙනවා දැන්. අපි ඉස්සරහට යමු. අපිට තව කොච්චර දුරක් යන්න වේද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ආපු දුරේ හැටියට අපි අග්ගලාද වලට කිට්ටුවෙන් ඉන්න ඕනි. අපි ගිහිල්ලා බලමු. මම ඔයාලට පල්ලෙහාදී කිව්වා මතක ඇති ආය අපිට තුම්මන් හන්දියක් හම්බ වෙනවා කියලා. මේ තියෙන්නේ තුම්මන් හන්දිය. මෙන්න මේ පැත්තෙනුත් වතුර පාරක් කලාගෙන එනවා. මේ පැත්තෙනුත් වතුර පාරක් කලාගෙන එනවා. ඔය දෙකම එකට එකතු වෙලා මෙතනින් ඉස්සරහට අග්ගලා දොළ විදිහට ඔන්න ඔහම හරි ලස්සනට දඟකාර විදිහට ඉස්සරහට ගලාගෙන යනවා. මෙතන තියෙන විශේෂ දේ තමයි අපි මෙතනින් යන්න ඕනි වම් පැත්තට. මෙන්න මේ දකුණු පැත්තෙන් එන වතුර පාර එන්නේ බෑන සමල්ල නෙරුවෙන්. බෑන සමල්ල නෙරුවේ දියසීරා ටික එකතු කරගෙන තමයි මේ වතුර පාර හැදෙන්නේ. ඒ වතුර පාරත් කැලණි ගඟ පෝෂණය කරන්න මේ විදිහට මෙන්න මෙතනින් අග්ගලාද වලට එකතු වෙනවා. දැන් අපි දෙහනකන්ද මුක්කවත්ත මාර්ගයත් එක්ක සමපාත වෙන්න කිට්ටුයි. මෙතනින් අපිට ගන්න පුළුවන් සතුරු හිතන දේ තමයි අන්න ඒක. අපි යමු ඉස්සරහට. අපිට තව පොඩ්ඩ දුරයි යන්න තියෙන දෙහනකන්ද මුක්කවත්ත මාර්ගය හම්බ වෙයි. අපි යමු.
අපිට තව දියැලක් හම්බුණා. මං හිතන්නේ අපිට අග්ගලාදොල හම්බ වෙන්න කලින් හම්බ වෙන අන්තිම දියැල්ල මේක වෙන්න ඕනි. මේකත් අපි තරණය කරගත්තොත් අපිට අග්ගලාදොලට යා ගන්න පුළුවන් වෙයි. හරිම ලස්සන පාරක් දිගේ තමයි ඇවිදගෙන යන්නේ. හැබැයි හැමතැනම කුණු. ඒ කියන්නේ ප්ලාස්ටික් පොලිතීන් පඳුරු ගැට ගහපු රෙදි කෑලි හැමතැනම තියෙනවා. මං ඔයාලට පහළදී පොරොන්දු වුණා ඒකට හේතුව මම පෙන්නන්නම් කියලා. මට තා පොඩ්ඩක් උඩට ගියාට පස්සේ ඔයාලට ඒ හේතුව පෙන්වන්න පුළුවන්. අපි මෙහෙම ඉස්සරහට යමුකෝ. අග්ගලාදොලට කලින් හම්බ වෙන අන්තිම දියැල්ල ඒක වෙයි කියලා හිතුවට ඒක නෙවෙයි ඇත්තටම. අපිට තව දියැල්ලක් හම්බුණා මේ බලන්න. අපිට මේකත් නැග් ගන්න සිද්ධ වෙනවා. අපි දැන් අග්ගලාදොලට සෑහෙන කිට්ටුවෙන් ඉන්නේ. අපි බලමු තව කොච්චර දුර අපිට යන්න වේද කියලා. අපි යමු ඉස්සරහට. මම දැන් මේ ඉන්න තැනදී ඔයාලට කියන්න සතුටු හිතන ආරංචියකුයි දුක හිතන ආරංචියකුයි දෙකක් තියෙනවා. සතුටු හිතන ආරංචිය තමයි අපි දැන් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ පේනමානේ ඉන්නේ. දුක හිතන කතාව තමයි මේ බලන්න මේ කුණු ටික. ඔයාලට මං කිව්වා අග්ගලාදොලට කුණු එකතු වෙන තැන මම පෙන්වන්නම් කියලා. මෙන්න මෙතනින් තමයි කුණු ටික එකතු වෙන්නේ. මෙතනින් උඩට අග්ගලාදොලේ කිසිම ප්ලාස්ටික් පොලිතින් ද්‍රව්‍යයක් නැහැ. හැබැයි මෙතනින් පල්ලෙහාට අග්ගලාදොලට සෑහෙන්න කුණු එකතු වෙලා තියෙනවා. මේ උඩමළුවේ ඉඳන් ගහගෙන එන වතුර පාරක්. නායවල් එක්ක සහ වැස්සට සේදිලා සේරම ටික එකතු වෙන්නේ අග්ගලාදොලට. මේවා ඉතින් අපේම මිනිස්සු කාලයක් තිස්සේ මේ පරිසරයට විසි කරලා දීපු දේවල් තමයි. අපි දැන්වත් මේ වගේ දේවල් නවත්තමු. මොකද අපි මේ පරිසරය ඉදිරියට ආරක්ෂා කරගන්න ඕනි. මේ බලන්න හැමතැනම තියෙනවා. මෙන්න මෙතනින් තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය හම්බ වෙන්නේ අපිට. අපි යමු ඉස්සරහට. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට. දැන් වෙලාව 10:40යි. අපි දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයත් එක්ක සම්පාත වෙලා ඉන්න දැන්. මේ බලන්න මෙන්න මෙතනින් තමයි ඔය පැරඩයිස් ඇල්ල පැත්තේ ඉඳන් පාර එන්නේ. අපි ආවේ මෙන්න මේ ගඟ දිගේ. ඔන්න ඔක දිගේ තමයි බත්තලෝ ඒ දිගේ ඇවිල්ලා අග්ගලාදොලට ඇවිල්ලා එතනින් පස්සේ මෙන්න මේ දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයත් එක්ක සම්පාත වුණේ. අපිට යන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් ආවට පස්සේ අග්ගලාදොලෙන් පස්සේ යන්න තියෙන ටිකේම තමයි මෙන්න මේ පාරේ. අපි දැන් මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1700ක් විතර උඩින්. සිරිපා මළුව තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 2243ක් වගේ උසකින්. ඒ කියන්නේ අපිට තව ආසන්න වශයෙන් ගත්තොත් මීටර 543ක් විතර ඍජු බැවුමක් උඩ නගින්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතන ඉඳන් ගඟ දිගේ ආපු සංචාරකයා වන්දනාකාරයෙක් බවට පත් වෙනවා. අපි අපිට අග්ගලාදොල දෙහෙනකන්ද මුක්කුවත්ත පාරට හම්බෙච්ච තැන ඉඳන් පැය භාගයක් විතර උඩට ආවා. මම මෙතන නැවතුනේ ඔයාලට අර මම පෙන්නුවේ අග්ගලාදොලට කුණු එකතු වෙච්ච තැන. ඒකෙම දිගුවක් තමයි මේ තියෙන්නේ. මේ ටික තමයි එහෙන් පල්ලෙහාට ගිහිල්ලා අග්ගලාදොලට එකතු වෙන්නේ. බලන්න කොච්චර කුණු තියෙනවද කියලා. මේවා මේ දශක ගාණක් අවුරුදු ගාණක් අපේම මිනිස්සු මේ සිරිපාද රක්ෂිතයට එකතු කරලා ගියපු තෑගි. මොන හිතකින් මේ වගේ දේවල් කරනවාද කියලා හිතා ගන්න බෑ. ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා සිරිපා දෙනවා නම් පොලිතින් ප්ලාස්ටික් පුළුවන් තරම් අඩුවෙන් අරන් එන්න සහ අරන් එන දේවල් ටික සේරම අරගෙන යන්න. මොකද මේ බලන්න මේ වෙලා තියෙන විනාශේ. මේවා ඉස්සරහට වෙන්න දෙන්න ඕනේ නැහැ අපි. මොකද අපිට වගකීමක් තියෙනවා මේවා ඉස්සරහට ආරක්ෂා කරගන්න. ඒ හින්දා ඔයාලත් වෙනවා නම් අනිවාර්යෙන් ප්ලාස්ටික් පොලිතින් ඔයාලත් එක්කම හපෝ ගෙදර අරන් යන්න. මෙහෙ දාලා යන්න එපා. අපි ඉස්සරහට යමු. අපිට රත්නපුර පාරත් හම්බෙන්න තියෙනවා තව ටිකක්. අපි ඉස්සරහට යමු. අපි දැන් රත්නපුර පාර හම්බෙන්න හොඳටම කිට්ටුයි. අපිට දැන් ගන්ටාර සද්ද සහ මළුවේ තේවාය සද්ද ඇහුණා. ඇත්තටම ඒකෙන් ලොකු මොටිවේෂන් එකක් එනවා මළුව ළඟයි කියලා. අපි දැන් පොඩ්ඩකට කලින් රත්නපුර සබරගම් පළාත සහ මධ්‍යම පළාත වෙන් කරන සීමාව පහු කරා. ඒ කියන්නේ අපි අපේ ගමන පටන් ගත්තේ මධ්‍යම පළාතෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.
හැබැයි ශ්‍රීපාද පත්මය තියෙන්නේ සබරගම් පලාතේ රත්නපුර දිස්ත්‍රික්කේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ගමනදි කොහේදී හරි පළාත්මායිම පයින්න. එතකොට අපි දැම් පොඩ්ඩකට කලින් පළාත්මායිම පහු කර ඉගැන්නේ දැන් අපි ඉන්නේ සබරගම පලාතේ රත්නපුර දිස්ත්‍රික්කේ. අපි රත්නපුර පාට දැන් හොඳටම ළඟයි. පාර යන කට්ටිය කතා කරනයවත් දැන් අපිට ඇහෙනවා. ඇතරම මාරම සැඩිස්ෆයින් මළුවේ ගාන්ටාර සත් දෙහෙනකොට මරම සැඩිස්ෆයින් මේ පරිසරයත් එක්ක මේ අපපු ගමන ගැන කියන්න වචන නෑ. අපිට පොඩ්ඩ දුර යන්න තියෙන අපිට තව කඳු පන්තියක් පේන්න තියෙන බෑන සමන්ල ගොඩා බෑන සමන්ල පැදුරු තලාව හීම් පැදුරු තලාව ඔය කඳුටික සේරමට පේන්න ඕනි. අපි තා පොඩ්ඩක් උඩට හිල්ල බලමු උඩදී අපිට පෙනේද කියලා. මීදුමත් එක්ක ශුවර් නෑ. තාම අපි එලිමහම් ප්‍රදේශයක නෙවේ ඉන්නේ. තාම ගස්සලින් වට වෙලා ඉන්නෙවි. අපි තා පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු අපිට කඳුරික බලාගන්න පුළුවන් වේද කියලා. අපි යමු ඉස්සරහට. අපි දැන් හොඳටම කිට්ටුයි උඩමළුවට. බලන්න උඩමළුව මීදුමෙන් වැහෙන විදිය. අපි දැන් ඉන්නේ උඩමළුවට බොහොම කිට්ටුවේ. බලන්න මේ පරිසරය. අපිට වීව් එක නම් පේන එකක් නෑ මට හිතෙන්නේ. මීදුමෙන් වැහිගෙන යන්නේ මුළු පරිසරයම. ඒකත් මාරම ලස්සන දර්ශනයක්. අපි රත්නපුර පාරට එකතු වෙන්න තව බොහොම කිට්ටුයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි තාම සිරිපාද උඩමළුවට යන ගමන් ඉන්නේ. අපිට ලස්සන දර්ශනයක් දැකලා අපි නැවතුනේ. මේ බලන්න මේ කඳු පන්තිය. මෙන්න මෙතන තියෙනවා බෑන සමල්ල කඳු පන්තිය. මෙහෙම ගැරකෙද්දි මෙන්න මේ හරිය තියෙනවා රත් කන්ද. ඒ කියන්නේ ඔය දෙහෙන කන්ද මුක්කවත්ත පාරෙන් එද්දි අපි රත් කන්ද නැගලා බහිනවා. බලන්නේ කඳු පන්තියම මීදුමෙන් වැහෙන හැටි. මේ තියෙන්නේ සිරිපාද උඩමළුව. ඒකත් මීදුමෙන් වැහිගෙන යනවා. අපිට තා පොඩ්ඩයි තියෙන්නේ. අපි ඉස්සරහට යමු. දැන් වෙලාව 12:00යි. අපි රත්නපුර පාරට එකතු වුණා. දැන් ඉතින් අපිට මෙතන පඩි 300ක් විතර උඩට නගින්න තියෙනවා සිරිපා මළුවට යන්න. අපිට තා පාස් කරන්න තියෙන හැලකණුව හුලංකපල සහ වාගිරි දඹේ. මම ඔයාලට කිව්වනේ අපිට කඳු පන්තියක් පේනවා කියලා. හැබැයි අද නම් අපිට මේ කඳු පන්තිය බලාගන්න බැරි වෙන පාටයි. මොකද මේ වටේටම මීදුම බලන්න. ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන්. මේ මෙහෙන් පේන්න ඕනි. හරි විදිහට නම් උඩ බෑන සමල්ල කුණුදිය පර්වතය පැදුරු තලාව හීම් පැදුරු තලාව රත්කන්ද ඔය සේරම වගේ පේන්න ඕනි. හැබැයි අද නම් එහෙම වීවයක් බලාගන්න වෙන්නේ. අපි උඩමළුවට යමු. මම ඔයාලට හුලංකපල්ල හරියට වීඩියෝ එකක් ආයෙ අරන් එන්නම්. අපි එහෙනම් උඩමළුවට කරුණා කරමු. අපි හුලංකපල්ලක් පව කර දැන් උඩමළුවට බොහොම කිට්ටුයි. අපි එහෙනම් උඩමළුවට යමු. උඩමළුවේ වීඩියෝ ෆොටෝ ගන්න එක තහනම්. ඒ හින්දා ඒ නීති රීති වලට අනුගත වෙලා අපි ආය පහළට කරන විදිහ හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සමන් දෙයියන්ගේ පිටයි කියලා අපි උඩමළුවට කරුණා කරමු.
අපි ශ්‍රීපද පත්ම වැදපදාගෙන පල්ලහට කරුණා කරන ගමන් ඉන්නේ. අපි පල්ලහට කරුණා කරන්න තොරගත්තේ සඳකල දැන්න මාර්ගය ට පෙනති මගේ විඩිවස්සේ මවස්සා කර ජලසයට ලස්සන්ට පේනවා. තව මේ මෙහිම් පේනව මේ බල්ලම් බැඳි කළ යකුන්ගේ හෙල ඒවගේ කඳුරෙකුත් පේනවා. මෙන්න වගේ පාරගතමට ඇන්න තියෙන පල්ල හැට සඳකර දන්න කියන්නේ ශ්‍රීපාදය කරුණා කරන්න තියෙන ලෙසිම් පාර. එතකොට මේක පටන්ගන්නේ රාජමලය වත්තේ කියන්නේ මේ බත්තලෝයට අපි වැස්සේ එතනිම තමයි සඳකලතන් රෙල්ලත් පටන්ගන්න. එතකොට අපි දැම සඳකල දන්න රෙල්ල පල්ලට බැසර පස අපි යන්නේ අපි බත්තලෝය ට්‍රේල්ලක පටන්ගත්තන්ටම තමයි. එතකොට වාලට ඒවගේ රවුමකින් ශ්‍රීපාදය කරුණා කරලා පල්ල හැටන්න පුළුවන් බත්තලුවයයි සඳකල තැන්න මාර්ගයෙන් බැස්ස. හරි පිහනම් හිස්රාට යමු. මේ පාරත් හරිම ලස්සනයි. මංවලට යනකම පෙන්න්න එන අපි යනගමන් කතා කරු. මම ඉන්න තැනට ලස්සන කඳු පන්තියක්ම පේනවා. ඔයාල්ට ඉස්සරහිම් පේන්නේ මෙන්න මේක ඔකතා මහාමුණී කන්ද. ඉටවස් එතනම් පල්ලෙ හතියෙන්නේ සඳකල දෙන්න. ඉටස මෙතන තියෙනවා මවස්සා කලේ ජලාශය. ඊට පස්සේ එතන මුඩ හරිය තමයි ගවරවිල්ල තැන්න ඒ හරි ඔන්න උඩ හරිය. ඉටස්සේ ගාට්මෝ ඇල්ල කඩාගෙනටෙන්නෙත් ඔන්න හරියෙන්. ඊට පස්සේ හෙම මේ පැත්තරාව මේ පැත්තෙන් අපට බලාගන්න පුළුවන් බල්ලම් පැඳි ගල යකාඇන්ඩු ගල සහ යකාඇන්ඩු කන්ද මෙන්න මේ පැත්ත යකාඇන්ඩු කන්ද තියෙනවා. මේටික අපට සිරිපාද උඩමල් වෙදිත් බලාගන්න පුළුවන්. ඒ වෙලාවේ මංවලට පෙන්නුවෙන ඇත්තේ මේ ගන්න මීදුවකින් වැහිල තිබ්බ මේටික දැන්තමයි පොඩ්ඩක් ලියවුණේ. අපි හෙනම් පල්ල හැටයමු සඳකල දැන්න හරහතමයි පාලට කරනා කරන්න. අපි එනම් පල්ලට අපි සඳකල තැන්නෙන් පල්ලම් බහිනකමන් ඉන්නේ. දැන් අපි අර සඳකල තැන්න කියන හරි පහ වුණ පල්ට පෙන්නට ඇති සිරිපාද මේජමෙන් හැකින යනවා. හරිම ලස්සනයි ඒ දර්ශනයත්. දැන් අපි රාජමලයට ළඟයි. දැන්වෙලාව අවස තුනට විතර වැහි කලයකුත් තියෙනවා. මෙදස් ටිකේ නම් මේට වැස්ස නැහැ කියල්තමයි කිවේ. හැබැයි අද පොඩි වැහිකල්ලුවක් තියෙනවා. අපි බලමු වැස්සර කලින් අපට යාගන්න පුළුවන්ගේද කියලා. එන අපි පල්ල හදියම්බ තැන් වෙලාව අවස 4ට වගේ අපි සඳකල දැන්න පාරෙන් එලියටාව තේවත්තට ඇත්තටම හරිම සැරිස්වයින් දවසක්. මොකද අද මෙයාගේ තැනකින් තමයි මේ පාරිවරුවෙන් අද හරිම සැටිස්වයින්. මොකද හේතුව සිරිපාද යන්න තියෙන ප්‍රධාන පාරවල් 8ක් තියෙනවා කියලා මං කිව්වා උදේ. ඒ 8න් 8ම අද සම්පූර්ණ වුණා. තව පාරවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒව එච්චරටම ප්‍රසිද්ධ නැහැ සහ මිනිස්සු හරිම කලාතුරකින් යවන පාරවල්. අපි බලමු ඒවයිත් යන්න පුළුවන් වෙයිද කියලා. අපිට කොහොමරි දැනට තියෙන ප්‍රධාන පාරවල් 8න් සිරිපාද කරුණා කරලා අද ඉවර කරා. ඒ හින්දා හරිම සැටිස්ෆයින්. බලන්න මේ ඔයාලට පේනවද දන්නේ මගේ පිටිපස්සේ තියෙන පරිසරය. මේ රාජමලේ වත්ත පිටිපස්සෙන් ඔයාලට මහමුණී කන්ද එහෙමත් පේනවා. ඔයාලත් සිරිපාද කරුණා කරන්න. හැබැයි සිරිපාද විනාශ කරන්න එපා. සිරිපාදේ අපිට විතරක් අයිතියක් නෙවෙයි. ඇත්තටම සිරිපාදේ ලොකුම අයිතිය තියෙන්නේ සිරිපාද රක්ෂිතේ ඉන්න සත්තුන්ට. අපි වන්දනාකාරය විදිහට ගිහිල්ලා වැන්දලා පොලිතින් ප්ලාස්ටික් දාන්න නැතුව ආවනම් හරි. එහෙනම් අපි ඔයාලව ඊළඟ වීඩියෝකින් හම්බෙන්නම්. එතකන් ඔයාලාම පරිස්සමට ඉන්න. ජය වේවා.
යනවා.